මම අද අධිකරණයට ආවෙත් ලැජ්ජාවෙන්. හේතුව තමයි මට අධිකරණයට එන්න වෙලා තියෙන්නේ පොලිස් ආරක්ෂාව යටතේ. අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාගේ විරෝධතාවය සමගින් දේශබන්දුට ඇප නැති කරමින් දින 14ක් සිරගත කළ සම්පූර්ණ නඩු වාර්තාව මෙන්න. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් කර තිබූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා සැකකරුව අප්‍රේල් 3 වෙනි දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක් ලබා දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම අනුව එම සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බව තම අධිකරණයට පෙනී යන බවත් එලෙස විමර්ශන අවසන්ව නොමැති අවස්ථාවක සැකකරු අපමත මුදා හැරීම මගින් ඉදිරි විමර්ශන වලට බාධාවක් විය හැකි බවත් සිය නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා. එම සැකකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා දැඩිව විරුද්ධත්වය දක්වා තිබේදීත් හා දින 20ක් තිස්සේ නීතියේ ඇසට වැලි ගසමින් සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් සියලු දෙනාටම එරෙහිව විමර්ශනය පවත්වා නිසි නීතිමය පියවර ගන්නා ලෙසටද අභියාචනාධිකරණය තම අධීක්ෂණයට නියෝග කොට තිබියදීත් විමර්ශන කටයුතු අවසන් වනතුරු අපමත මුදා ගැනීමට තම අධිකරණයට නොහැකි බවද මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන් බවයි පෙන්වා දුන්නේ. මෙම නඩුකාර දෙකක නීතියේ ආධිපත්‍ය හා නීතියේ අවභාවිතය ගැන කියවෙන නඩු දෙකක්. ස්වාමීනි, මම අද මෙම අධිකරණයට ආවෙත් ලැජ්ජාවෙන්. ඒ ඇයිද කියනවා නම් මට අධිකරණයට එන්න වෙලා තියෙන්නේ පොලිස් ආරක්ෂාව යටතේ වීම නිසායි. ස්වාමීනි, ඒක ලැජ්ජා විය යුතු කරුණක් නෙවෙයිද? ස්වාමීනි, ඒක අසාර්ථක රාජ්‍යයක සලකුණක්. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා එක්ක විමර්ශනය අවසන් කරලා මෙම සැකකරුවන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට පියවර ගත යුතුයි. යයි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නා. ඉන්පසුව සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙන්ම ඔහුට අධිකරණය මගහැර සිටීමට ආධාර අනුබල දුන් තැනැත්තන් සම්බන්ධයෙන්ද කඩිනමින් හා පුළුල් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.